ඉතින් මගේ ලස්සන යාළුවනේ ඔයාලා හැමෝම ගොඩාරියක් ආදරෙන් එකතු කරගන්නවා මගේ අලුත් vlog එකට. ඉතින් අද මම ආවා මගේ වාහනේ පුරුදු වෙන්න. අද ඇත්තටම හරි සතුටුයි ගොඩාක්. නංග එතන කිලෝමීටර් පොයි? හරිලා. අපි කිලෝමීටර් 20ක් විතර ගියා. මෙයාලත් එක්ක තමයි ආවේ. මෙයාලගෙත් එක්ක තමයි ආවේ. මේ තමයි ඉතින් මගේ වාහනේ. ඒක හරියට පුරුදු වෙන්න නැතුව ඉතින් මට වාහනේ සම්පූර්ණ තනියම පදින්න චුට්ටක් බයයි. මොකද මට තනියම තේරෙන්නේ නැහැනේ පදින්න. ඒ හින්දා තනියම පදින්න චුට්ටක් බයයි. හැබැයි මෙයාලගෙත් එක්ක වාහනේ ඩ්‍රයිව් කරනකොට ඒ හැටියට බය නම් හිතෙන්නේ නැහැ. ඉතින් මේ සතුට මට ඔයාලගෙත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ඒක නම් මට ඇත්තටම ගොඩාරියක්ම සතුටුයි. ඉතින් ඔයාලට මම තව දෙයක් පෙන්වන්න යන්න. මේ පැත්තේ මේ පාර මෙතනින් ඉවර වෙනවා යාළුවනේ. හරිද? මේ පාර මෙතනින් ඉවර වුණාට පස්සේ මෙතනට මේ ඔරුවක් තියෙනව නේද? මේ ඔරුව. මේ ඔරුවට කට්ටිය ඇවිල්ලා නගිනවා. ඒ වගේම වාහනත් ඇවිල්ලා ඔහොම මේ ඔරුවට නගිනවා. නැග්ගට පස්සේ මේ ඔරුවෙන් එහා පැත්තට පාරට තමයි අරගෙන ගිහිල්ලා එයාලා ඒ වාහන ඔක්කොම මාරු කරන්න. එහෙම තමයි මම ඒක ඔයාලට හරියටම පෙන්නන්න. අපි බලමු එහෙනම්. මේ ඔරුව තමයි යාළුවනේ මේක. මේ පාර සම්පූර්ණ ඔහොම ආවට පස්සේ මෙතනින් මේ පාර ඉවර වෙනවා යාළුවනේ. මේ පාර මෙතනින් ඉවර වුණාට පස්සේ ඊට පස්සේ යාළුවනේ කට්ටිය මෙතන තියෙන මේ කුඩට නගිනවා. මේ කුඩට නැගලා තමයි කට්ටිය හිට මෙහෙට යන්නේ. ඉතින් වාහනේ එහෙම නගන්න තමයි අර ඊනිමඟක් වගේ තුනක් තිබ්බා නේද? ඒ තුන තියෙන්නේ යකඩ වලින් හදපු තුනක් තමයි තියෙන්නේ. ඔය ඒ තුන තියෙන්නේ යාළුවනේ කාර්, ස්කූටර්, ත්‍රී වීලර් ඒ වගේ දේවල් නගන්න තමයි ඒ ටික තියෙන්නේ. කොච්චර මම ඉන්නේ ගෙදර ඉස්සරහා අපේ ගඟ තිබුණත් කොච්චර මේ වගේ වතුර දකිද්දි මට පොඩි එකා වගේ දඟලන්න තමයි හිතෙන්නේ වතුරට බැහැගෙන. හරිම ආසයි දෙවේ මම නම් වතුරට යාළුවනේ. ඉතින් මේ විදිහට තමයි කට්ටිය ඇවිල්ලා මෙහෙම නැගලා යන්නේ. පුදුම ලස්සනක් තියෙන්නේ. බලන්නකො මේ ආච්චි අම්මගේ සීයාගේ ආදරේ. මටත් ඕනේ මේ වගේ ආදරයක්. ජීවිතේ අමාරු කාලවලත් මෙහෙම ආදරෙන් ඉන්න මමත් ආසයි. ඉතින් යාළුවනේ මේ සම්පූර්ණ ලොකු බස් එකක් ඇවිල්ලා තියෙන්නේ නම් ශ්‍රී ලංකා. അതല്ലേ ഞാൻ കുട്ടനാട് ഇവിടുത്തെ കാരണോ. ඉතින් යාළුවනේ මේ බස් එක සම්පූර්ණයෙන්ම ඇවිල්ලා තියෙන්නේ පල්ලි 7ක් බලන්න තමයි. ඉතින් පල්ලි 7ක් බලන්න කියලා කියන්නේ මේ මෙතන දැන් මම ඔයාලට තව පල්ලියක් පෙන්නන්න. මේකට නැගලා විතර වෙලා අර එහා පැත්තේ තව පල්ලියක් තියෙනවා. එහා පැත්තේ එක පල්ලියක් තියෙනවා. ආයි අර ඔයාලට පේනවද දන්නේ නැහැ. මම සූම් කරලා පෙන්නන්නම්. අර අතන තියෙන එක පල්ලියක්. ඔය වගේ පල්ලි 7ක් බලන්න තමයි ඉතින් මේ කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. මේ කට්ටිය ඔක්කොම ආන් නැගලා ඉඳගෙන ඉන්නවා. මට මේක දකින්නකොට අර මායි අම්මයි තාත්තයිගේ අපේ බෝටින් එක මතක් වෙනවා. අපි ආලපුල බෝටින් ගියා නේද? ඔයාලට මම පෙන්නුවේ. ඒක මතක් වෙනවා. ගොඩාරියක් කට්ටිය ඉන්නවා. මං හිතන්නේ අම්මෝ බස් දෙකක් ඇවිලා. මම හිතුවේ එක බස් එකයි කියලා නෑ. මෙතන එක බස් එකක් තියෙනවා. ඊට එහා පැත්තේ තව බස් එකක් තියෙනවා. බස් දෙකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. බලන්නකෝ බස් දෙකක් ඇවිල්ලා. ඉතින් ඒ බස් දෙකේම කට්ටිය එකපාරට අර ලොකු ඔරුවට දාගන්න පුළුවන්. මේක ලොකු ඔරුවක් නේ යාළුවනේ. බලන්නකෝ හෙන්න විශාල ඔරුවක් මේක. ලොකු ඔරුවක්. ඉතින් ඒ බස් දෙකේම කට්ටියට ඒ ඔරුවේ මම හිතන්නේ යන්න පුළුවන්. බල අර එකගෙන යන එක්කෙනා කියනවා ඇති කියලා. මොකද ඒකට දාන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. අච්චා ఈ బోట్ల కేరామీటర్ లిమిట్ ఉందో ආනෝ. ඉතින් මේ 100ටක් තියෙනවා චූටි ඔරුවක්. ඉතින් ඒ 100 මං හිතන්නේ මේකෙන් කට්ටියව අරගෙන යයි. ඉතින් අරකට යන්න පුළුවන් 90කට වගේ විතරක් තමයිලු යන්න පුළුවන්. බලන්නකෝ පුදුම ලස්සනයි. මෙතනට ආවම නම් හිත නිවෙනවා හරිම විදියට. පුදුම ආසාවක් තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ බෝට්ටුවේ 90 දෙනෙකුට තමයි ඉඳගෙන යන්න පුළුවන්. අනිත් අයට මේ වගේ හිටගෙන තමයි යන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට එයාලා හැමෝම එහා පැත්තට යනවා. බලන්නකෝ හරිම ලස්සනයි නේද යාළුවනේ?
මම නම් මෙහෙම දකිද්දි මාරම ආසයි. කට්ටිය මේක ඔහෙ පැත්තට අරගෙන ගිහිල්ලා එහා පැත්තෙන් නතර කරනවා. පස්සේ එහා පැත්තෙන් මම හිතන්නේ කට්ටිය පයින් තමයි ඇවිදගෙන එහා පැත්තේ පල්ලිය බලන්න යන්නේ මම හිතන විදිහට. බලන්නකෝ පුදුම ලස්සනයි. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ යහළුවනේ මට වතුර දකින්නකොට මගේ ඇඟ ඇතුලේ මගේ ඇතුළාන්තේ ඉන්න පොඩි එක්කෙනා නැගිටලා වගේ බෝල ගෙඩියක් වගේ ඉඳගෙන මොනවා කරනවද දන්නේ නැහැ උතන වැටේද කියලාත් මට ඒ වෙලාවේ හිතුණා. ඒත් ඉතින් යාළුවනේ වතුර දැක්කට පස්සේ පිස්සු වගේ හරිම ආසයි වතුර දඟලන්න. යාළුවනේ මේ බෝට්ටුවේ යන්න මම හිතන් හිටියේ ඉස්සෙල්ලා ගාණක් ගන්නවා කියලා. හැබැයි මේ බෝට්ටුවේ යන්න සල්ලි ගන්නේ නැහැලු. මේ බෝට්ටුවේ යන්න ඔක්කොම ෆ්‍රීලු තියෙන්නේ. ඉතින් යාළුවනේ මගේ වාහනේට මම L එක අලවලා තමයි තියෙන්නේ. L එක ඇලෙව්වේ මම මගේ වාහනේට. එතකොට ඉස්සරහින් එන වාහනයක් වුණත් එයාලා දන්නවා. එතකොට යාළුවනේ මම පුරුදු වෙන එක්කෙනෙක් කියලා. ඒ හින්දා තමයි මම මගේ වාහනේට L එක අලවලා තියෙන්නේ. අපි මේ වාහනේ අරගෙන යාළුවනේ මේ අප්‍රේල් 1 වෙනිදාට අවුරුදු 3ක් සම්පූර්ණ වෙනවා. ඉතින් ජෝර්දාන් වලින් ආපු දවසේම තමයි අපි අපේ කාර් එක ගෙදරට ගෙනාවේ. ඊට කලින් අපි බුක් කරලා සල්ලි බැඳලා තිබුණා. ඉතින් ඔය KL කියලා ගහලා තියෙන්නේ කේරලා කියන එක තමයි ඒ ගහලා තියෙන්නේ. ඉතින් ඔන්න ඉතින් ඉඳගත්තා. යමු නේද රවුමක්. ඉතින් යාළුවනේ කාර් එක අරගෙන අවුරුදු 3ක් වුණත් මට මේ කාර් එක හරියට ඩ්‍රයිව් කරන්න හම්බුනේ නැහැ. මං අපේ පොඩි අතු පාර නම් පොඩ ඩ්‍රයිව් කරලා තියෙනවා මහත්තයා ඉන්නකොට. හැබැයි අපිට අපේ කිසිම ඒ කියන්නේ ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් නැතුව අපි මේ වාහනේ ඩ්‍රයිව් කරලා අහුනොතින් මෙහි නීතියක් තියෙනවා යාළුවනේ. මේ පොලිසියට පුළුවන් මේ වාහනේ කිසිම වටිනාකමක් නැති වෙන්න මේ වාහනේ පොත කපලා දාන්න. එහෙම වුණොත් මේ වාහනේ යකඩ ගොඩක් විතරයි. කිසිම දෙයක් ඒ කියන්නේ කිසිම වටිනාකමක් නැති වෙනවා. ඒ හින්දා ඉතින් අපි ගොඩාක් දුක් මහන්සියෙන් අමාරුවෙන් ජෝර්දාන් වල ඉඳලා හම්බ කරපු සල්ලි වලින් තමයි අපි මේ කාර් එක ගත්තේ. ජෝර්දාන් වල මතකයක් විදිහට. ඉතින් ඒ හින්දා මට ඩ්‍රයිවිං ලයිසන්ස් එක නැතුව මම මගේ වාහනේ ඒව මහලොකුවට පාවිච්චි කරේ නැහැ. ඉතින් ඒකයි තාමත් වාහනේ අරන් අවුරුදු 3ක් වුණත් තාමත් බය හිතෙන්නේ වාහනේ පදින්න. ඉතින් යාළුවනේ අපි තේ බොන්න ආවා. මම නම් බොන්නේ නැහැ. මේ දෙන්න තේ බොනවා. అది ශ්‍රී ලංකන් YouTube channel එක පොහො. දාද එන්න. ඉතින් යාළුවනේ මේ ඉන්දියාවේ කේරළ වල තේ කඩයක් තමයි තියෙන්නේ. එක කෑම වර්ග තියෙනවා. ඒ ඔක්කොගෙම නම දන්නේ නැහැ. මේ බලන්නකෝ. මේක ලස්සන එකක්. ලස්සන කෑම වර්ග තියෙනවා. මම නම් මේ වගේ ඔක්කොගෙම නම දන්නේ නැහැ. චූටි ඒ වගේ විතරක් නම දන්නවා. මේ බලන්නකෝ යාළුවනේ අපේ ශ්‍රී ලංකාවේ රෝල්ස් වගේ තියෙනවා. හැබැයි මෙහි ඒවා ටිකක් රස වෙනස්. ඉතින් යාළුවනේ අපේ ශ්‍රී ලංකාවේ මේකට කියන්නේ රෝල්ස් නේ. මෙහි ඉන්දියාවේ කේරළ වල කියන්නේ පෑන් රෝල්ලු. ഈ ശ്രീലങ്കയിലെ കണ്ടില്ലാത്ത ആൾക്കാർക്ക് കാണിക്ക വേണ്ടേ? ഇവിടെ വെറൈറ്റി കടിയാ. ഇവിടെ വെറൈറ്റി കടികളാ. යාළුවනේ මේකේ නම චට්ටි පත්තිරි. චට්ටි පත්තිරිය තමයිලු මේකේ නම. ඉතින් යාළුවනේ මේවට ටික තමයි අපි ගත්තේ. මෙයාලට ඉතින් තේ ආවා. මම ඉතින් තේ බොන්නේ නැහනේ. මේ තේ කඩේ තියෙන යාළුවනේ වෙල්යායක් මැද්දේ. බලන්නකෝ. මෙතන ඉඳගෙන තේ බොන ගම මේ ඔක්කොම රන් කරල් පැහිලා තියෙන්නේ. ඉතින් මේ ළමයාගේ අත හැපි බර්ත්ඩේ එක යාට හැපි බර්ත්ඩේ කියාගෙනම යන්න හරිද? මම නම් ඉතින් රස කර හරිම ආසාවෙන් කෑවා. එතන තිබුණ රස කෑම දෙක තුනක් හරිම ආසාවෙන් කෑවා. ඔයාලට චුට්ටක් දෙන්නද? මේකේ නම පුල් කූඩලු. මේක එක බිත්තරයක් තිබුණා. හැබැයි දැන් බිත්තරේ නැහැ. පුල් කූඩල්ලා. කිලි කූඩු. කිලි කූඩු.
ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට බඩ පැලෙන්නම කාලා ඉතින් ඔන්න දැන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මං ඉන්දියාවට කොහොමද ආවේ? ඉන්දියාවට ඇවිල්ලා මං ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගත්තේ කොහොමද? අවුරුදු 3ක් ඇයි ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න මට පරක්කු වුණේ? පුරවැසිභාවය ගත්තේ කොහොමද? මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා ඔයාලගෙත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා රැඳිලා ඉන්න මගෙත් එක්ක දිගටම. ඉතින් ඇත්තටම හරිම බිසි කාර්යබහුල වෙලත් වීඩියෝ එකක් එහෙම කරලා දාන්නේ ඇත්තටම හරි අමාරුයි යාළුවනේ. ක්ලාස් එකේ වැඩයි, කඩේ වැඩයි, අලුතෙන් බිස්නස් එකක් පටන් ගත්තා ඒකේ වැඩයි. එතකොට මේ වගේ වහන පුරුදු වෙන වැඩයි මේ හැම එකක්ම අතරතුරේ තමයි අමාරුවෙන් වීඩියෝ එකක් කරලා දාන්න. ඉතින් ගොඩක් ස්තුතියි. ඉතින් මම දන්නවා ඔයාලගේ කාර්යබහුල ජීවිතෙත් එක්ක ඉතින් මගේ වීඩියෝ එකක් බලලා ලස්සනට වෙලාවක් අරගෙන ලස්සන කමෙන්ට් එකක් දානවා. ඔයාලට ගොඩාක් ස්තුතියි. මගේ මුළු හදවතින්ම ඔයාලට මම ගොඩාරියක් ආදරෙයි. ඉතින් ඔයාලා දන්නවද දන්නේ නැහැ. ඉතින් ඔයාලගේ ඒ ලස්සන කමෙන්ට් එක මගේ හිත හරියටම සතුටු කරනවා. ඉතින් තවදුරටත් මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ආයෙමත් ආරාධනා කරනවා. ඉතින් යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකකින් ආයි හමුවෙමු ගිහින් එන්නම්. හැමෝටම ජේසුපීටයි හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලා මට දෙන මේ ආදරයට මම ගොඩාරියක් ආදරේ මගේ රත්තරන් යාළුවනේ. බයි බයි.